ඒක දැන් ඊළඟ සැරේ මං අත තිබෙන්න මොකද මගේ සොලියුෂන් එක ඊළඟ සැරේ වෙනවා. ඒක ඊළඟ සැරේ මම මේ කරපු වැඩේ ඊළඟ සැරේ වෙන්නේ නැහැ. යේ already complete OLL. ඒක ඔයාලා දැක්කද? අන්න ඒ කතාව තමයි මම කිව්වේ. ඔය OLL ස්ක්‍රිප්ට් එක ඔයාලා දැකලා තිබ්බේ නෑනේ. ඔන්න ඕක තමයි OLL ස්ක්‍රිප්ට් එක කියන්නේ. ඔයාලා SQL එක හදලා ඉවර වෙද්දී ඔටෝම OLL complete වෙනවා. ඒක දැන් ඊළඟ සැරේ මං අත තිබෙන්න මොකද මගේ සොලියුෂන් එක ඊළඟ සැරේ වෙනවා. ඒක ඊළඟ සැරේ මම මේ කරපු වැඩේ ඊළඟ සැරේ වෙන්නේ නැහැ. ඔයා කලබල වුණොත් කියුබ් එක හදන්න බෑ. මේක හොඳට මතක තියාගන්න. ඔයාට ඉක්මනින් කියුබ් එක කම්ප්ලීට් කරන්න ඕන නම් කලබල වෙලා බෑ. පුළුවන් තරම් කාම් ඩවුන් වෙන්න ඕන. මොකද ඔයාට සොලිඩ් පාත් පේන්න ගන්නවා මේ වා කලබල නොවෙන තා. ඕකේ වා කලබල නැත්තම් මට හරිම සොලිඩ් ලේසි ඉක්මනින් ඉවර කරන්න පුළුවන් පාත් පේනවා. හැබැයි ඒකට කලබල වෙලා බෑ. නයිස්. ඕකේ ඔන්න මම 12 පාරක් හදුවා. ඇවරේජ් එකක් විදිහට මට 5ක අවස්ථා 5ක ඇවරේජ් එක විදිහට දෙන තප්පර 2.3.7ක් අවස්ථා 12ක ඇවරේජ් එකක් තියෙන්නේ තප්පර 2.3.7ක තමයි. ඒ කියන්නේ ඇවරේජ් එකක් විදිහට මම තප්පර 2.3.7කින් මේක හදනවා. එතකොට ස්ටෙප් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15 ස්ටෙප් 15 තප්පර 2.3කින් අනේ කවුරුහරි ගානක් දැන්න. තප්පර 3ක් දාමුකෝ. එතකොට ඇවරේජ් එකක් විදිහට මම එක තප්පරයක් ඇතුලේ මූස් 5කට ආසන්න ප්‍රමාණයක් කරනවා. ඒක මගේ සාමාන්‍ය ඇවරේජ් එක තමයි. ඒ ඇති. සාමාන්‍ය මගේ ඇවරේජ් එක ඔව්. තප්පරයක් ඇතුලේ මූස් 5කට ආසන්න ප්‍රමාණයක් තමයි මගේ සාමාන්‍ය ඇවරේජ්. ඔයාලට තරම් කරන්න තියෙන්නේ ඔයාලා තමයි. මොකද මම කලින් කිව්වා ඔයාලට කලබල වෙලා ඔයාලගේ හොඳම තීරණය ගන්න බෑ. මේකෙදී අපි තේරුම් ගත්ත එකම දේ තමයි ඔයාලට කලබල වෙලා ඔයාලගේ හොඳම තීරණය ගන්න බෑ කියන එක. හරි එහෙනම් අපි අදට ක්ලාස් එකේ ඉන්න කරමු හැමෝටම